මේ වෙද්දි වමනය සහ ක්ලාන්තියට ලබා දෙන ඉන්නත භාවිතය නිසා රෝගීන් දෙදෙනෙක් මියා මේ සිද්ධිය පාදක කරගෙන සමාජය තුළ විකෘති කතාවක් නිර්මාණය කරන්න හදනවා ඉන්දියන් ෆාමකෝපියායක අනුව සැපයීම කරන්න කියලා. ඒ වගේම නලින්ද ජයතිස්ස ඇමතිවරයාගේ කාල සීමාව තුළ මේ ඖෂධය ඇනෝම් කරලා තියෙන කියලාත් වැරදි මතයක් හදන්න උත්සාහ කරනවා. මෙම ඖෂධය ගෙන්වලා තියෙන්නේ මාන් ෆාමසිටිකල්ස් කියන ඉන්දියානු සමාගම. මෙම සමාගම ලියාපදිංචි වෙලා තිබෙන්නේ 2022 දෙසැම්බර් 23 ඒ වසර 5ක් සඳහා. ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය ලංකාවට සපයන සැපයුම්කරුවන් 11 දෙනෙක් ලියාපදිංචි වී ඉන්නවා. සාමාන්‍යයෙන් ඖෂධ නියාමන අධිකාරියේ ඒ කොසුවකට 15ක් දක්වා ලියාපදිංචි වෙන්න පුළුවන්. මෙම ඖෂධය සපයන 11 දෙනාගෙන් 4 දෙනෙක් සපයන්නේ බංග්ලාදේශයේ නිෂ්පාදනය කරන ඖෂධ. ඉතිරි 7 දෙනා සපයන්නේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඖෂධ. මේ ලියාපදිංචි වෙලා ඉන 11 දෙනාම එක්ක බංග්ලාදේශයේ නැත්නම් ඉන්දියාවේ නිපදවන ඔන්ඩන්සෙට්‍රෝම් එන්නත තමයි සපයන්නේ. ඒ සියලු දෙනාම ඒ සැපයීම කරන්නේ USP සහතිකය අනුව. ඒ කියන්නේ US ෆාමකෝපියායක අනුව. IP එක නැත්නම් ඉන්දියන් ෆාමකෝපියායක අනුව නෙමෙයි. බංග්ලාදේශයේ නිපදවුවත් මේක ගන්න US ෆාමකෝපියායක අනුව. ඒ අනුව මේ සැපයුම්කරුවන් 11ම සැපයීම කරන්නේ USP සහතිකය අනුව. මේ දිනවකවානු බැලුවම පේනවා පහුගිය රජයන් විසින් ඇනෝම් කරපු ඖෂධවල කොටසක තමයි මේකටලෝ වෙලා තියෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි මෙම ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය අවස්ථා 3කදී රටට ගෙනත් තියෙනවා. ඒ අනුව 2021 මාර්තු 18 වෛද්‍ය සැපයුම් අංශය ඇනෝමක් කරලා තියෙනවා. මේ සඳහා සැපයුම්කරුවන් 6ක් ඉදිරිපත් වෙලා තියෙනවා. අඩුම ලන්සුව මෑන්කයින්ඩ් ෆාමා ඉන්දියා. ඒත් ඔවුන් ඉදිරිපත් කරපු ඖෂධය නිසි ප්‍රමිතියෙන් තිබ්බේ නැති නිසා ඒ සමාගම ඉවත් වෙනවා. පස්සේ දෙවන සැපයුම්කරු විදිහට මාන් ෆාමසිටිකල්ස් එකට තමයි තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබෙන්නේ. ටෙන්ඩර් අවෝඩ් කිරීම කරන්නේ ඔක්තෝබර් 13 2025 මාර්තු 6 සහ ජූලි 29 මාසවල එම ඇනෝම ලැබෙනවා. 2022 ඕඩර් එක සයිරොන් ඩ්‍රග්ස් ඇන්ඩ් ෆාමසිටිකල්ස් සමාගම මගින් ඇනෝම් කරනවා. නමුත් මෙම ගැටලු ඇති වෙලා තියෙන්නේ මාන් ෆාමසිටිකල්ස් එකෙන් ඇනෝම් කරපු ඒ වගේ පමණයි. තුන්වන ඇනෝම 2024 මැයි 28 ඇනෝම් කරලා තියෙනවා වගේම 2024 ජූලි 2 අගෝස්තු 15 අතර ප්‍රසම්පාදනය කරනවා. 2024 දෙසැම්බර් 6 ටෙන්ඩර් අවෝඩ් කිරීම කරනවා මාම් ෆාමසිටිකල් සමාගම. එම ඇනෝම 2025 සැප්තැම්බර් 10 ලැබෙනවා. මේ අනුව සංකූලතා ඇතිව තිබෙන්නේ කාණ්ඩ 4කට. පළමු ආනයනයේ කොටස් 2යි දෙවන ආනයනයේ කොටස් 2යි. නිෂ්පාදනය කරලා තියෙන්නේ 2024 අගෝස්තු සහ 2025 මාර්තු වල. මෙම ඖෂධ පිළිබඳව ඖෂධ නියාමන අධිකාරියේ පවතින පරීක්ෂණාගාරවල පරීක්ෂණ සිදු කරනවා. නමුත් NMR ලැබ් වල පවතින පහසුකම් අනුව සියලුම සාම්පල් පරීක්ෂා කිරීමට හැකියාවක් නැහැ. ඒ වගේම මෙම සැපයුම්කරුවන් තෝරගෙන තියෙන්නේ ප්‍රමිතිය බලලා. මේ සිද්ධියට අදාළව සිදු වුණ මරණ ගැන මේ විදි වෙනම පරීක්ෂණ සිදු කරනවා. පහුගිය කාලේ බාල බෙහෙත් ගෙනත් මිනිසුන්ගේ ඇස් අන්ධ කරන්න කටයුතු කරපු කෙහෙලිය වගේ අයව ආරක්ෂා කරන්න අත් උස්සපු අය ඒ කාලෙම ඇනෝම් කරපු මේ ඖෂධය මගින් ඇති වෙලා තියෙන මේ ප්‍රශ්නය ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් වත්මන් ආණ්ඩුවට පවරන්න උත්සාහ කරන බව පේනවා. හැබැයි දැන් මේ ජනතාව මේ වගේ පුරු වලින් තවත් රවට්ටන්න බෑ කියලා ඒ අය තාම තේරුම් අරගෙන නැහැ.